හරි. මේ වීඩියෝ එකකින් කතා කරන්නේ අපි ගොඩක් ළමයි අහලා තිබ්බ පන්ති විස්තර මොනවද ඒ වගේ දේවල්. ඉතින් ඔයාලට තවදුරටත් සම්ප්‍රදායික ඉගෙනුම් කලාවක් නැතුව අපි අලුත් විදියට පොඩි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක අලුත්ම වැඩක්. ඔයාලගේ ඔන්ලයින් පන්තියත් එක්ක තමයි පළවෙනි වතාවට අපි මේක කරන්නේ. පොඩි මෙතන යන්නේ පොඩි නරේෂන් මෙතඩ් එකක්. ඔයාලට මෙහෙමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායිකව කොහොමද කරන්නේ? පාඩමක් ඉගෙන ගන්නවා. ඒකෙන් පාස් පේපර්ස් ලියනවා. ඊට පස්සේ මොකක් හරි ෂෝට් නෝට් එකක් හදනවා. එහෙමනේ. එතකොට ඒකේ කොහොමද ප්‍රොග්‍රස් එක? ඒ වගේ දේවල් අපි ලොකුට මෙෂර් කරන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී ඔයාලට අපි පොඩි chart එකක් හඳුන්වලා දෙනවා. අපි ටියුට් කුරිය කරද්දි ලස්සන chart එකක් එවනවා. ඒතර ඔයාලට ලස්සනට කියන්නේ අපි උදාහරණයක් විදිහට පළවෙනි පාඩම ගමු. පළවෙනි පාඩමේ මම පොඩි නෝට් එකක් දාන්නම් මේ වගේ. නිකන් හිතන්න අපි මෙහෙම පොඩියට අඳිමු. හරි. අපි හිතමු මෙහෙම ගියා. අපි මෙතනින් දානවා පාඩමේ අංකේ. උදාහරණයක් විදිහට පළවෙනි පාඩම. හරිද? පළවෙනි පාඩම කියන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම. එතකොට මෙතන ඔයා කරාද නැද්ද කියන එක මාක් කරන්න තමයි මේ කොටුව යන්නේ. ඒතර ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන එක යටතේ ඔයාට මුලින්ම අපි කරනවා අංක 1 ලෙසන් එක. ඒ කියන්නේ දැන් ඔයාලට ලස්සනට පාඩම කරාට පස්සේ ඔයාලගේ අනිවාර්යෙන් අපි වෙනමම ඔයාලට කියනවා ලෙසන් ටියුට් එක කම්ප්ලීට් කරන්න කියලා. ලෙසන් ටියුට් එක කම්ප්ලීට් නම් ලස්සනට අමතර නෝට් ටික ඇඩ් කරා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ලෙසන් ටියුට් එක කියන එකට හරියක් දාන්න. හරිද? ඒ පළවෙනි එක. ඊළඟට ඔයාලට දෙවැනියට කරන්න වෙනවා මේ ලෙසන් ටියුට් එකත් එක්කම යනවා ඔයාලට සාමාන්‍යයෙන් මේවා අමතක වෙන එක නවත්තන්න ඩේ ටෙස්ට් කියලා මොඩියුල් එකක්. මේ ඩේ ටෙස්ට් මොඩියුල් එකේ පේපර්ස් 8ක් හෝ 7ක් වගේ තියෙන්න පුළුවන්. අපි ටියුට් එක කුරිය කරද්දි ලස්සනට මේ පැක් එක එවනවා ඔයාලට. ඒතර ඔයාලගේ දෙවෙනි වැඩේ වෙන්නේ මේ ඩේ ටෙස්ට් එක. හරි. ඩේ ටෙස්ට් එකෙත් ඔයාලට මෙතන හරිය දාන්න පුළුවන් වෙන්නේ ඔයාලා ලස්සනට ඩේ ටෙස්ට් එක ඉවර කරා නම් විතරයි. ඩේ ටෙස්ට් කියන්නේ CR කොල එක අපි ලියලා ලස්සනට එක වෙනම ෆයිල් එකක් හදන්න ඕනේ. හරිද? ඊළඟට 3. ඔයාට මේ පාඩම ඉවර කරාට පස්සේ ඒ පාඩමට අදාළව පාස් පේපර්ස් ටික ලියන්න ඕන. සාමාන්‍යයෙන් අපි පාස් පේපර්ස් කරද්දී MCQ නම් 2000 ඉඳන් වගේ කරනවා. ලියන ප්‍රශ්න නම් එච්චර කලින් ඉඳන් කරලා තේරුම් ගන්න අපි 2019 වගේ ඉඳන් ලියන ප්‍රශ්න ටික කරනවා. ඒතර අපි තුන්වෙනි ඔප්ෂන් එක තමයි පාස් පේපර්ස් 3. 4 ඔයාලට කරන්න වෙනවා මේකට අනිවාර්යෙන් ෂෝට් නෝට් එකක් හදන්න. ඒතර ඔයාලා ෂෝට් නෝට් හදන විදි එක එක විදි තියෙනවා මෙතඩ් ගොඩක් තියෙනවා. ඒ ඔයාලා කැමති විදිහකට ෂෝට් නෝට් එක හදන්න පුළුවන්. ඊළඟ වැඩේ තමයි ඔයාලා කරන්න ඕනේ ෂෝට් නෝට් එකක් හදන එක. ඊළඟට මේ ඔක්කොම ඉවරුනාට පස්සේ ඔයා හදන්න ඕන පාඩමෙන් පාඩමට මයින්ඩ් මැප්. මේ අපි හැමදේම හදන විදිය කියලා දෙනවා. සාමාන්‍යයෙන් මයින්ඩ් මැප් ඩේ කියලා වෙනම දවසක් දාලා ඔයාලට මේ පාඩමට අදාළව කොහොමද වැඩේ වෙන්න ඕන කියලා ලස්සනට පැහැදිලි කරනවා. හරිද? ඒතර පස්වෙනි ඔප්ෂන් එක තමයි මයින්ඩ් මැප්. හරි. මේ වැඩ ඔක්කොම ඉවර නම් ඔයාට අන්තිමටම කරන්න තියෙන දේ තමයි මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස්. මේ අන්තිමටම කරන්න තියෙන දේ මොඩල් පේපර්ස්. නිකන් මෙහෙම හිතන්න. ඔයාලා මේ අපේ පන්තියේදී කරන්නේ ගොඩක් වෙලාවට ටියුට් ටික ගොඩ ගහන එක කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ටියුට් වල හිස්තැන් පුරවනවා. ඒ විදිහේ වැඩක් නෙමෙයි මෙතන වෙන්නේ. ඔයාලට තර්කානුකූලිකව ඉගෙන ගන්න පුළුවන්. මෙතන ඔයාලා හැම පාඩමකට අදාළ ෆයිල් එකක් හදන්න ඕන. ඒ ෆයිල් එක පිටිපස්සේ මෙන්න මේ වගේ ලස්සන chart එකක් අඳින්න ඕන. chart එකක් අඳින්න ඕනේ නැහැ. මොකද අපි ඒක print කරලා ඔයාලට එවනවා. සාමාන්‍යයෙන් ඔයාට ලස්සනට ගමනාන්තයක් තියෙනවා පාඩමේ. ඔයාට පළවෙනි පාඩම ගත්තොත් පාඩමේ ටියුට් එක කම්ප්ලීට්ද? ටියුට් එක කම්ප්ලීට් නම් ඔයාට මෙතෙන්ට හරියක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඩේ ටෙස්ට් එක තියෙනවා. ඩේ ටෙස්ට් එක කම්ප්ලීට්ද? එහෙනම් මෙතෙන්ටත් මේ විදිහට හරියක් දාන්න පුළුවන්. සාමාන්‍ය ඩේ ටෙස්ට් පේපර්ස් 8ක් හෝ 7ක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට පාස් පේපර්ස් ටික. ඔයාලට 2000 සාමාන්‍යයෙන් අපි MCQ ගත්තොත් MCQ 2000 ඉඳන් වගේ කරනවා. ලියන ප්‍රශ්න නම් ස්ට්‍රක්චර්ඩ් එසේ නම් අපි 2019 ඉඳලා වගේ තමයි කරන්නේ. හරිද? ඒතර ඔයාලට මේ ටික ලස්සනට කරන්න පුළුවන් ෂෝට් නෝට් එකත් එක්කම. හරි. දැන් පාස් පේපර්ස් ටික ඔයාලට ඔය විදිහට ලියන්න පුළුවන්.
ඊළඟට ඔයාලා ෂෝට් නෝට් එක හදන්න ඕන, මයින්ඩ් මැප් එක හදන්න ඕන, මොඩල් පේපර්ස් ටික ලියන්න ඕන. මොඩල් පේපර්ස් සාමාන්‍යයෙන් 3ක් හෝ ඒ වගේ ප්‍රමාණයක් එක පාඩමකට අදාළව තියෙනවා. පාඩමෙන් පාඩමට තමයි වැඩේ වෙන්නේ. හරි. නිකම්ම හිතන්න ඔයාලා මේ පාඩමේ වැඩ ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවරයි නම් ඔයාලට තියෙන්නේ ඔයාලා ලස්සනට හදාගත්ත ෂෝට් නෝට් එක විතරක් එළියට ගන්න. ඊට පස්සේ ඔයාලා ඉස්සරහට වැඩ ටික කරගෙන යද්දී පාඩම මතක් කරගන්නේ මෙන්න මේ ෂෝට් නෝට් එකෙන්. ෂෝට් නෝට් එකේ ආධාරයෙන් තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ වැඩ ටික සිද්ධ වෙන්නේ. මේක ලස්සන ප්ලෑන් එකක් එක්ක යන ගමනක්. ඔයාලට පුළුවන් අපේ පන්ති වලට සම්බන්ධ වෙලා ලස්සනට වැඩ කටයුතු සිද්ධ කරගන්න. මේක අලුත් දෙයක්. මේ විදිහට කරොත් ඔයාලට මම හිතනවා ඔයාලට පාඩම ගානේ අතරමං වෙන්නේ නැහැ. ගොඩක් ළමයින්ට පළවෙනි පාඩම කරනවා පාස් පේපර් කෙරුන්නේ නැහැ. දෙවෙනි පාඩම කෙරුණා මොඩල් පේපර්ස් ටික කෙරුන්නේ නැහැ. තුන්වෙනි පාඩම කරා ෂෝට් නෝට් එකක් හදාගන්න බැරි වුණා. හරි ඒ වගේ කිසි කරදරයක් නැහැ. ඔයාලට ලස්සනට යන්න පාරක් තියෙනවා. ඔයාලට කරන්න වැඩ ටිකක් තියෙනවා. පළවෙනි පාඩම ගත්තොත් මේ වැඩ ටික තියෙනවා. දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම මේ ඔක්කොම තියෙනවා. ඔයාලට අන්තිමටම තියෙන්නේ ෂෝට් නෝට් ටික ලස්සනට අරගෙන අලුතින් ගන්න දැනුම ඒකට ඇඩ් කර කර පාඩම් කරගෙන යන්න. එක්සෑම් එක ලඟ වෙනකොට ඔයාලට තේරෙයි ඇත්තටම මේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එක ඇත්තටම ඇති දෙයක් නෑ කියලා. ඉතින් ඔයාලට මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තවමත් රෙජිස්ට්‍රේෂන් ඕපන් කරලා තියෙනවා. පල්ලෙහා නම්බර්ස් වලට මෙසේජ් එකක් දාන්න. එහෙනම් හොඳට වැඩ ටික කරගමු.